ICT අමාරුයි කියලා කියන්නේ හොඳට හොයලා බලන්න. ICT ඉගෙනගෙන නැති අය. ඕ ICT හරියට ඉගෙන ගත්ත නැති අය. ICT වලට ඒකක් ගන්න අනිවාර්යෙන් පුළුවන්. පැහැදිලිද? ICT කියන්නේ පට්ට ලේසි විෂයක්. ඒකත් එක්ක වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. තේරුණානේ? හරි. ලස්සනට වැඩ ටික කරගෙන යන්න ICT වලට ඒකක් ගන්න අනිවාර්යෙන් පුළුවන්. පැහැදිලිද? ICT කියන්නේ පට්ට ලේසි විෂයක්. හරි. පට්ට ලේසි විෂයක්. ICT වලට ඒකක් ගන්න ලේසි. හරි. අර ඔයාලගේ මේ ඔළුවට දාපු එකක් තියෙන ඔය O level කාලේ ඉඳලා ICT එහෙන අමාරුයි කියලා. ICT අමාරුයි කියලා කියන්නේ හොඳට හොයලා බලන්න. ICT ඉගෙනගෙන නැති අය. හෝ ICT හරියට ඉගෙන ගත්ත නැති අය. තේරුණා නේද? දැන් ඔයාලා O level ICT කරා නම් සමහර විට පැස්කල් පාඩම මෙහෙම ඉගෙන ගන්න හරියට ගුරුවරයෙක් සෙට් වුනේ නැත්තම් ඔයාලට පැස්කල් හරියට අහුවෙන්නේ නැහනේ. පැස්කල් අහුවෙනවද හරියට? අහුවෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා හිතන්නේ පැස්කල් අමාරුයි කියලා. එහෙම අමාරුයි කියලා ගන්නෑ. හරියට ඉගෙන ගන්න ක්‍රමවේදයක් ඕනේ වෙන්නේ. තේරුණා නේද? ඒක අහුවුණා නම් ඒක ගොඩ දා ගන්න පුළුවන්. ඒක අහුවෙලා නැහැ. ඒක අමාරුයි කියන එක නෙමෙයි ඒක කියන්නේ විෂය. පැහැදිලිනේ? හරි ඔය ප්‍රෝග්‍රෑමින් කොටස තමයි මේකේ තියෙන ලේසිම පාර්ට් එක. ලකුණු ගන්න ලේසි. මොකද කෝඩ් එකක් ලියලා අපිට ලකුණු ටික ගන්න තියෙන අර විචාර ලියන්න තියෙනවා සිංහල වල වගේ. හරි. ප්‍රශ්න විස්තර කර කර ලියන්න නැහැ. ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න තියෙන අර තාර්කිකව හිතලා උත්තර ගන්න තියෙන ICT වල. හරි. මම කිසිම දවසක ටියුට් එකක් බලන් පොත් බලන් උගන්වන්නේ නැහැ ICT සබ්ජෙක්ට් එක වල. දැකලා තියෙනවා මේ වෙනකන් එහෙම කරේ නැහැ. ෆෝන් එකවත් නැහැ අද.